ජපානයේ ළඟ එන්නේ සකුරා මල් පිපෙන කාලයේ හින්දා සකුරා මල් හා සම්බන්ධ ජපන් වචන ටිකක් තමයි අද මං අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකොට මේ වචන ටික වගේම ඒවට සම්බන්ධ kanji මතක තියාගන්න උත්සාහ කරමු. ඉතින් මුලින්ම සකුරා මලට කියනවා සකුරානෝ හනා කියලා. ඒ වගේම සකුරා ගසට කියනවා සකුරානෝ කී කියලා. ඉතින් හනා කියන්නේ මලටනේ. ඒ වගේම කී කියන්නේ ගසටනේ. මේ දෙකේදිම නෝ කියලා යෙදිලා තියෙන්නේ අයිතිය හඟවන නිපාතයක්. ඊළඟට සකුරා මල් පිපීමේ අනුපිළිවෙල අනුව භාවිතා වන වචන ටිකක් බලමු. ඉතින් මුලින්ම පළවෙනි අවස්ථාව තමයි මල් පොහොට්ටු අවස්ථාව. මේ අවස්ථාව හඳුන්වනවා සුබොමි කියලා. ඒ වගේම මල් පිපෙනවා කියන මල් පිපෙන අවස්ථාව සකු. ඒ වගේම මල් සම්පූර්ණයෙන්ම පිපිලා මල් වලින් පිරී තියෙන අවස්ථාවට අපි කියනවා මන්කයි කියලා. ඒ වගේම සකුරා මල් වැටෙන අවස්ථාව මල් පෙති වැටෙන අවස්ථාව. ඒ විදිහට ඒ කියන්නේ අවසාන අවස්ථාව සකුරා මල් වැටෙන අවස්ථාවනේ. ඒ අවස්ථාවට කියනවා චිරු කියලා. මේ අවස්ථා හතරට සම්බන්ධ උදාහරණ වාක්‍ය ටිකක් බලමු. පළවෙනි අවස්ථාව මල් පොහොට්ටු අවස්ථාවට අපි කියවනේ සුබොමි කියලා. ඉතින් සකුරානෝ සුබොමි ගා දෙතෙකි මෂ්ටා කියන්නේ සකුරා මල් පොහොට්ටු හැදිලා කියන අදහස. ඊළඟට සකුරාගා සකි හජිමෙ මෂ්ටා කියන්නේ සකුරා මල් පිපෙන්න පටන් ගන්තා කියන අදහස. ඊළඟට සකුරාගා මන්කයි දෙස් කියන්නේ සකුරා මල් සම්පූර්ණයෙන්ම පිපී තියෙනවා කියන අදහස. ඊළඟට සකුරානෝ හනාගා චිත්තෙයිමස් කියන්නේ සකුරා මල් වැටෙමින් තියෙනවා. එහෙමත් නැත්නම් සකුරා මල් හැලෙමින් තියෙනවා කියන අදහස. ඊළඟට සකුරා මල් නැරඹීම සම්බන්ධ වචන ටිකක් බලමු. හනමි කියලා කියන්නේ මල් බැලීම. ඉතින් ගොඩක් මේක පාවිච්චි කරන්නේ සකුරා කාලයට. ඉතින් හනමි කියන්නේ සකුරා මල් බැලීමට. ඊළඟට හනමි කියකු කියන්නේ මල් බලන්න එන මිනිස්සුන්ට. ඊළඟට හනමි ස්පොත්තෝ කියන්නේ මල් බලන්න හොඳ ස්ථාන. ඒ කියන්නේ සකුරා මල් හොඳට පිපිලා තියෙන ස්ථාන. ඉතින් මේ වගේ තවත් ජපන් වචන ඉගෙන ගන්න ආස අය මාව subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකක් කරන් ඉක්මනින්ම එන්නම්. හැමෝටම bye bye sayonara.